right. ඔයාලා HTML, CSS, JS එහෙම නැත්නම් JavaScript use කරලා ගොඩක් වෙලාවට softwares එහෙම නැත්නම් web apps හදනවා ඇති. මම මේ softwares කිව්වේ නිකන් web app වලට අපි ගොඩක් වෙලාවට දැන් web apps through ගොඩක් services කරගන්න බලනවා. ඉතින් ඒ නිසා අපි ගොඩක් වෙලාවට සමහර අය software කියලාත් කියන ඒවාට ඉතින් ඒක වැරද්දක් කියන්න බෑ. ඒක වචනයක් විතරයි. හරි. එතකොට අපි මේ වගේ වෙබ් ඇප් එහෙම නැත්නම් වෙබ්සයිට් වගේ දේවල් හදනකොට අපි ගොඩක් වෙලාවට දැන් වෙබ්සයිට් වගේ නම් මේ වැඩේ කරනවා අඩුයි. හැබැයි වෙබ් ඇප් එකක් වගේ ගත්තාම ටිකක් අපි ඒක සොෆ්ට්වෙයාර් එකක් ලුක් එකකට ගන්න කැමති. එතකොට දැන් අපි ගොඩක් වෙලාවට HTML වගේ ටිකක් දන්න කෙනෙක් දන්නවා ඇති. HTML කියන්නේ නිකන් browser එක through වැඩ කරන දෙයක්. එතකොට ඒ හැර නිකන් C++ වගේ එහෙම නැත්නම් නිකන් Java වගේ නිකන් programming language එකක් ලොකුවට එහෙම කියන්නේ programming බේස් යන language එකක් නෙවෙයි මේ HTML කියන්නේ. ඉතින් HTML වලට browser එක support එක අවශ්‍යයි. ඉතින් අපි අද බලන්න හදන්නේ මේ HTML වලින් හදන එහෙම නැත්නම් CSS JavaScript දැන් අපිට Tailwind CSS වගේ CDN library එකක් විදියට use කරන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක ඉතින් හදන HTML page එක සරලව HTML web app එක කොහොමද අපි software එකක් බවට හරවගන්නේ කියලා. ඉතින් මේකට tools එක ඇති. හැබැයි අද අපි කතා කරන්න යන්නේ special tool එකක් ගැන. මේක ඔයා දන්න ගොඩක් සමහර softwares ඇදලා තියෙන්නේ මේ tool එකෙන්. ඉතින් ඔයාලා අහලා නැත්නම් අපි දැන් බලමු මොකද්ද මේ tool එක කියලා. ඉතින් මුලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. මේ වගේ content ඉස්සරහට දානවා. ඉතින් මෙතන live stream කීපයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉතින් මම මුලින්ම Google එකට ගිහිල්ලා search කරනවා electron කියලා. electron කියලා search කරාම මේ විදිහට උඩින්ම සාමාන්‍ය එනවා. ඉතින් electron JS තමයි මේකේ නම software framework එක. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම example එකක් විදිහට දෙයක් කියන්නම්. ඒක example එකකටත් වඩා මම ඔයාලට කියන්නේ දැන් ඔයාලා මේවා ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ කියන්නේ මේ වගේ දේවල් වෙබ්සයිට් true මේ විදිහට ගිහිල්ලා ඉගෙන ගන්න කෙනෙක් නම් මෙන්න මේ වැදගත් වෙයි මේ කියන දේ ඔයාලා අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. මේ වගේ දැන් software මේ වගේ framework වල එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් අනිවාර්යෙන් මේ විදිහට docs කියලා section එකක්. docs වලට යන්න docs වල ඔයාලට ඒකේ කරන්න පුළුවන් හැමදේම වගේ docs විදියට තියෙන. docs කියන එකේ තේරුම මේකයි. ඉතින් ඔයා Next.js ගත්තත් Tailwind CSS ගත්තත් ඒ හැම දෙයකම මේ වගේ docs තියෙන example එක මම පෙන්නන්නම්. Tailwind CSS right. Tailwind CSS වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එයාලගේ වෙබ්සයිට් එක ගියාට පස්සේ මේ විදිහට docs කියලා තියෙනවා. ඉතින් docs වල තමයි අපිට ඒකේ ටියුටෝරියල් එකක් හා සමානයි. ඒක blogs වගේ කියන්නේ ලියලා තියෙන එකක් විතරයි. හැබැයි ඒකෙන් තමයි අපිට මේකේ තියෙන දේවල් ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් සහ යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකෙන් මෙතන getting started වල තියෙන installation එකේ ඉඳන් ඉස්සරහට මේ plea වලට කරගෙන ගියොත් මේකේ තියෙන හැම දෙයක්ම A to Z වලට කරගන්න පුළුවන් ලස්සට. හැම එකේම එහෙම තමයි. ඉතින් දැන් මෙතනත් මේ විදියට ගියාට පස්සේ ඔයාලට මුලින්ම introduction එකක් තියෙනවා what is electron කියලා. ඉතින් මේ වගේ ලියලා තියෙනවා මෙතන chromium base කියනවා. ඊට පස්සේ node.js විදියට use වෙනවා. කොහොම හරි ඔහොම තියෙනවා. අනිත් මේකේ අපිට තියෙනවා මේ විදිහට cross platform apps අපිට මේකේ වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ cross platform කියන්නේ Windows Mac OS වෙන්න පුළුවන්, Linux වෙන්න පුළුවන්. ඔක්කොටම නේ එකවර ඒ වගේ scene එකක්. ඉතින් ඒවා අපි වැඩිපුර කතා කරන්නේ නැති උන් දැන් මෙතනදී මේ ඉතින් electron කියන එකෙන් ඔයාලට මේ අර අපි කතා කරපු ප්‍රශ්න විසඳ ගන්න සහ ඒ වගේ වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගියාට පස්සේ ඔයාලට මෙතනින් next කරන්නත් පුළුවන්. මේ කියවල ඉවරනම ඊළඟ page එකට මේ විදිහට යන්න පුළුවන්. මොකටද electron තියෙන්නේ කියලා තියෙනවා. අපි ඉස්සරහට යන්න තව ටිකක්. right මේ විදිහට තියෙනවා. අපිට අවශ්‍ය දේවල් ටික මෙතනින්. ඉතින් අපිට මේ විදිහට මේ වගේ version එකක් තියෙන්න ඕන කියලා කියනවා. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා අපි මෙතන electron app එක හදාගන්නේ කොහොමද කියලා. මෙතන දැන් තියෙන්නේ මේ electron app එක mkdir කියන්නේ folder එකක් හදන එක. ඉතින් ඊට පස්සේ ඒක හදලා ඒක ඇතුළට යන්න කියලා තියෙනවා. right මෙතන තියෙන්නේ මෙතන තියෙන එක සරලව කියනවා නම් මම මේ කියන්නේ ඒ folder එක අතර folder එක ඇතුළට යන්න. ඊට පස්සේ npm init කියලා තියෙනවා. ඊට පස්සේ npm එකට දාගන්නවා. ඉතින් ඒ විදිහට තමයි ඊට පස්සේ මෙතනින් තමයි process එක පටන් ගන්න. දැන් මෙහෙමයි ඔයාලට npm වෙනුවට yarn use කරන්න පුළුවන්. npm use කරන්න පුළුවන්. ඉතින් npm use කරනවා නම් මේකයි process එක. yarn use කරනවා නම් ඒකට අනුව යන්න ඕනේ. හරි. npm ගොඩක් දුරට use කරන නිසා node.js. ඉතින් අපි මේ විදිහට බලමු චුට්ටක්. npm install electron
මේ විදිහට දීලා ඔයාලට මෙතනින්ම කොපි කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් කොපි කරලා ඔයාලට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක දෙන්න තියෙන්නේ එතන. ඒ ෆෝල්ඩ් එකට අදාළ පාත් එකේ. ඉතින් මේ මම මේක A to Z කියවන්න යන්නේ නැතුව ඉන්නම්. මොකද ඔයාලට මේකේ දැන් සෝස් එක දීලා තියෙන ඉඳ. ඒ කියන්නේ ඔයාලා දන්නා වැඩේ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා ඔයාලට මේක කරගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මම තව චුට්ටක් දේවල් මේකේ බලමු. ඒත් එක අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට අපිට මේ විදිහට මෙතනිනුත් පිළිවෙලට යන්න පුළුවන්. ඒ යන්නේ මෙතනම තියෙන sections වලට. හරිද? right. ඔය විදිහට තියෙනවා. ඉතින් මේ විදිහට අපි මෙතන හිටියේ. හරි. මෙතන තියෙන package JSON එකේ මේ විදිහට දාන්න කියලා තියෙනවා. මෙතන අපිට බලා ගන්න පුළුවන් electron version එක එහෙම හරි. ඊට පස්සේ අපිට තියෙනවා main.js කියලා හදන්න කියලා JS ෆයිල් එකක්, JavaScript ෆයිල් එකක්. ඒකේ මේ විදිහට දෙන්න කියලා තියෙනවා. ඕකේ. ටෙස්ට් එක නිකන් package.json එක ඊට පස්සේ තියෙනවා npm run start කියන command එක දුන්නාම තමයි මේක run වෙන්න ගන්නෙ. ඒත් එක්කම index.html. දැන් මේක ඔයාලට මේ විදිහට වෙනම හදන්න ඕනේ නැහැ. ඔයාගේ html හදපු ෆයිල් එක දිනන ඒක මේ folder path එකට දාන්න. එතකොට ඔයාලට ඒක open වෙනවා බලා ගන්න පුළුවන්. main.js එකට මේක දාන්න ඕනේ. ඔය විදිහට මේක පිළිවෙලට තියෙනවා. ඉතින් මෙතන ටියුටෝරියල් එකක් හින්දා මුලින්ම තියෙන්නේ මේ විදිහට මේ try කරන්න නිකන් මේ වගේ මෙන්න මේ වගේ දේවල් log එක එහෙම ඒ හැර ඔයාලට කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මෙතන example code උනත් දදා ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට පිළිවෙලට යන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන තව ගොඩක් දේවල් තියෙනවා. හිතා ගන්න බැරි දේවල් තියෙනවා ගොඩක්. performance ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් අපි බලමු ඉලෙක්ට්‍රෝන යූස් කරලා මොනවද මේ ලෝකේ හදලා තියෙන softwares එහෙම නැත්නම් මේ වගේ අපි මේ හදන්න යනවා වගේ දේවල් මොනවද තියෙන්නේ කියලා. ඔයාලට පේන්නේ නැති මේ වගේ services use කරනවා. ඔයාලා හොඳට දන්න services. මම දන්න විදිහට Visual Studio එක දැන් මෙතනත් පෙන්නනවා. Visual Studio code එක ඔයාලා use කරන්නේ code editor එක විදිහට ගොඩක් දෙනෙක් use කරන එක. ඒක හදලා තියෙන්නේ Electron use කරලා කියලා කියනවා. මම හරියට මේක දන්නේ නැහැ. confirm කරගන්න පුළුවන් ඔයාලට ඕනේ නම්. හරි. native graphical user interface එකක් තියෙනවා කියනවා. nice. okay මේ විදිහට තියෙනවා. ඔයාලට Mac එකක් උනත් මේක use කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේ විදිහට තියෙනවා. මේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කියලා බලන්න එහෙනම් මේ ඔයාලට මේක ටියුටෝරියල් උත් ඇති. ඉතින් අපිට තවත් ටියුටෝරියල් කරන්න පුළුවන් ඕන නම් මේ කියන්නේ ඉතින් ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් මේක තවත් ඒ කියන්නේ මේකේ මොකක් හරි කරලා පෙන්නන්න වගේ. ඒ කියන්නේ මේකෙන් කොහොමද අපි HTML එක හදාගන්න ඔය චුට්ටක් පැටලෙන ගතියක් සහ මම හිතනවා ඔයාලට කොහොමද මේ පැටලුම් ගතියක් ආවත් කොහොම හරි විසඳ ගන්න පුළුවන් වෙයි කියලා ඉන්ටර්නෙට් එක true AI true එහෙම කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඔයාලට මොකක් හරි කියන්නේ නිකන් මාත් එක ප්‍රොජෙක්ට් එකක් කරලා බලන්න ඕන වගේ නම් එහෙම නෝත් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් ටියුටෝරියල් එකක් ගේන්නම්. එහෙනම් මම හිතනවා අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. එහෙනම් අපි තවත් වීඩියෝකින් සෙට් වෙමු මේ වගේ. එහෙනම් අදට යනවා. goodbye and GG.